ආයුබෝවන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. අපේ කලින් වීඩියෝ එකේදී අපි මැණික් වල කුලයන් ඒ වගේම ඒකට අයත් වෙන මැණික් වර්ග ගැන කතා කරා. අද වීඩියෝ එකෙන් අපි මුලින්ම බලමු මේ කුලයන් වලට සහ විශේෂ වලට අයත් වන ඒ වගේම අපි වෙනත් නම් වලින් හඳුන්වන මැණික් ගල් ගැන. පළවෙනි එක තමයි කප් ගල්. මේවා බැලූ බැල්මටම අපිට දිස් වෙන්නේ කළු පාටකින්. හැබැයි ටෝච් එකක් ඇල්ලුවට පස්සේ අපිට ඒ ගලේ නියම පාට පේනවා. ඒ වගේ මැණික් වර්ගයක් තමයි කාකනිල් කියලා කියන්නේ. ඒ වගේම ටර්මලින් වලට අයත් මාංගු කියන මැණික් වර්ගයත් මේ වගේ මැණිකක්. දෙවැනි වර්ගය කට්ටගල්. මේ ගල් වර්ගයත් බැලූ බැල්මට කළු පාටයි. ඒ වගේම ටෝච් එක ගහලා බැලුවත් අපිට මේ ගල් පේන්නේ කළු පාටින්ම තමයි. කිරිංචි එහෙම නැත්නම් ස්පිනල් කියන්නේ මේ වර්ගයේ ගලක්. ඊළඟ වර්ගය තමයි කොට්ටර. කොට්ටර ගල් වල හරියටම පාටක් පේන්නේ නැහැ. ඒ වගේම ගලේ ට්‍රාන්ස්පේරන්ට් ගතියකුත් නැහැ. මේකට උදාහරණයක් විදිහට අපිට සෆාය හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු ෆැන්සි ගල් ගැන. මේ මැණික් ගල් වල පාට ගොඩාක් ලා පාටයි. මේ වගේ ගල් අපිට සෆාය වල හමු වෙනවා. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේදී මම මැණිකක් කියන්නේ මොකක්ද සහ මැණික් වල ප්‍රධාන ලක්ෂණ 3 ගැන කතා කරා. අපි දැන් මේ මැණික් වල ප්‍රධාන ලක්ෂණ තව ටිකක් විස්තරාත්මකව බලමු. පළවෙනි ලක්ෂණය අලංකාරය, beauty. මේක ඇති වෙන්නේ වර්ණය, කලර් එක නිසා, පැහැදිලි බව, clarity නිසා, ඒ වගේම විශේෂ ආලෝක සංසිද්ධීන් නිසා. විශේෂ ආලෝක සංසිද්ධීන් එහෙම නැත්නම් special optical features කියන්නේ star effect, cat eyes effect, color changing effect සහ sheen effect කියන ඒවට. දෙවෙනි ලක්ෂණය දුර්ලභ බව, rarity. මෙතෙන්දි ප්‍රමාණවත් බර, size of the stone, තීව්‍ර වර්ණය, high intensity of color, පළුදු නොමැති බව, without inclusion, ස්වාභාවික දුර්ලභ බව, some stones are naturally rare. තුන්වෙනි ලක්ෂණය වෙන්නේ කල් පැවැත්ම, durability. මේක ඇති වෙන්නේ දැඩියාව, තද බව, ස්ථායි බව, පැලුම් සහ දැදුරු නිසා. දැඩියාව එහෙම නැත්නම් hardness කියලා කියන්නේ සීරීම් වලට දක්වන ප්‍රතිරෝධය. තද බව toughness කියලා කියන්නේ ලේසියෙන් කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. ස්ථායි බව stability කියලා කියන්නේ තාපය, උෂ්ණත්වය වගේ බාහිර බලපෑම් වලින් වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ සැනිටයිසර්, අවුව වගේ දේවල් වලදීත් මැණික් ගල ඒ විදිහටම තියෙනවා කියන එක. පැලුම් ක්ලැවරේජ් කියලා කියන්නේ මෘදු පෘෂ්ඨයක් තියෙන එක. දැදුරු ෆ්‍රැක්චර්ස් කියලා කියන්නේ රළු පෘෂ්ඨ ඇතිවන විදිහට ගලක් කැඩිලා බිඳිලා යාම. ඊළඟ වීඩියෝ එකේදී අපි ස්වාභාවික, කෘත්‍රිම සහ ව්‍යාජ මැණික් ගැන කතා කරමු. අද වීඩියෝ එකත් එක්ක එකතු වුණු හැමෝටම බොහොම ස්තුතියි.